අයිබෝන් හැමෝටම සුබ දවසක්. මම දැන් ඉන්නේ හරියටම හලාවත ටවුන් එකේ. හලාවත ටවුන් එකට මං ආවේ අදත් වෙනස්ම විදිහේ එක්ස්පීරියන්ස් එකක්, වෙනස්ම විදිහේ තැනක් ගැන ඔයාලට කියන්න, ඔයාලට පෙන්නන්න. ඉතින් දැන් හලාවතේ ඉඳන් තව පුංචි දුරක් යන්න තියෙනවා මම මේ කියන තැනට. මගේ යාළුවෙක් කෙනා මාව එක්කන් යන්න ඒ තැනට. ඉතින් මේක වෙනස් විදිහේ තැනක්, වෙනස් විදිහේ එක්ස්පීරියන්ස් එකක් ලංකාවේ. ඔයාලා දන්නවා හැමදාමත් මං අරන් එන්නේ වෙනස් විදිහේ දේවල්, අලුත් දේවල්. ඉතින් මේකත් අන්න ඒ වගේ අලුත් වෙනස් දෙයක්. ලංකාවේ පළවෙනි වතාවට තමයි මේ වැඩේ වෙන්න යන්නේ. ඉතින් අපි බලමු මොකද්ද මේ තැන, මොනවාද මෙතන වෙන්නේ කියන එක. ඉතින් ආරාධනා කරනවා වීඩියෝ එකේ මුල ඉඳන් අගටම රැඳිලා ඉන්න. බලමු මොකද්ද මේ අලුත් දේ, වෙනස් දේ කියලා. එහෙනම් අපි යමු හලාවත ඉඳන් ඔය කියපු තැනට ගිහිල්ලා බලමු මොකද්ද මේ අලුත් දේ කියලා. ඉතින් ඔන්න මං කියපු යාළුවා මාව එක්කන් යන්න හලාවතට ආවා. ඉතින් යාළුවා කියලා කිව්වට ඊටාත්ම ගෞරවයෙන් මතක් කරන්න ඕනේ මේ ඉන්නේ හලාවත වැවිලි සමාගමට අයිති වෙලා තියෙන පළුගස්වැව වතුයායේ වතු අධිකාරීවරයා. ඉතින් පළුගස්වැව වතුයායේ බලන්න තමයි අපි යන්නේ. මොකද අනාගතයේදී පළුගස්වැව වතුයායේ සංචාරක කර්මාන්තය සඳහා විවෘත වෙන්නයි යන්නේ. ඉතින් ඔන්න පළුගස්වැව වතුයායේ බලන්න යන්න කලින් අපි ආවා හලාවත ෆිෂ් මාකට් එකට. හලාවත ෆිෂ් මාකට් එක ඉතාමත්ම විශේෂයි. මොකද බෝට්ටුවෙන් බාපු ගමන්, ඒ කියන්නේ මාළු අල්ලපු ගමන් විනාඩි කීපයක් ඇතුළත මේ ෆිෂ් මාකට් එකට එනවා. අපිට මෙතනින් නැවුම් මාළු ටිකක් ගන්න පුළුවන්. ඉතින් අපි වතුයායට යන්න කලින් මෙතනට ආවා අද රැට කන්න හොඳම හොඳ මාළු ටිකක් මෙතනින් අරන් යන්න. පේනවනේ මේ බෝට්ටුව වලින් ඇවිල්ලා බාපු ගමන් තමයි මෙතන ෆිෂ් මාකට් එකේ මාළු විකුණන්නේ. ඉතින් අපිට ඊටාත්ම නැවුම් මාළු මෙතනින් ගන්න පුළුවන්. ඔන්න වතුයායට යන ඕගොල්ලන්ටත් මෙතනට ඇවිල්ලා ඉස්සෙල්ලාම මාළු ටිකක් අරගෙන වතුයායට ගිහිල්ලා ඕගොල්ලන්ගේ රාත්‍රී නවාතැන් පහසුකම් දෙන තැනට ගිහිල්ලා එතන ඉන්න ඒ සුපවේදීන්ට කියලා ඒ මාළු ටික පිළියෙල කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මාළු විතරක් නෙමෙයි නැවුම් හරවලත් මේ හලාවත මාළු මාකට් එක, එහෙම නැත්නම් මේ ෆිෂ් මාකට් එකෙන් ඔයාලට ගන්න පුළුවන්. බලමු ෆිෂ් මාකට් එක මොන වගේද කියලා. ඔන්න ඉතින් මාළු ටිකක් ගත්තට පස්සේ දැන් අපි ආයෙත් අපේ ගමන ආරම්භ කළා. වතුයාය බලා පිටත් වෙන ගමන් තමයි දැන් අපි. රයිට්. ඔන්න වතුයායට ආවා. දැන් මේක දැක්කාම සමහරක් අයට නම් මේක මතකයට එයි මේ කොතනද කියලා. ඔගොල්ලෝ හලාවත ඉඳන් උත්තලම් මාර්ගයේ ගමන් කරන කෙනෙක් නම් ඔයාලට මේක බලා ගන්න පුළුවන් පාර ඇයිනෙම තියෙන මේ වතුයාය. ඒ වගේම තමයි මෙතන මේ වතුයාය ඇතුළත නිෂ්පාදනය කරන නිෂ්පාදනයන් අපිට මිලදී ගන්නට පොඩි අලවිසලක් තියෙනවා. ඉතින් ඔය අලවිසලෙන් ඕගොල්ලෝ සමහරක් වෙලාවට කිරි එහෙම අරගෙන ඇති, යෝගට් එහෙම අරගෙන ඇති, ඒ වගේම පැණි එහෙම නැත්නම් කජු වගේ දේවල් මෙතනින් අරගෙන ඇති. ඔන්න ඔය අලවිසල තියෙන මේ වතුයාය තමයි මේ අනාගතයේ එහෙම නැත්නම් නොබෝ දිනකින් තව ඉතාමත්ම ළඟදී ලංකාවට සංචාරක කර්මාන්තය සඳහා ගොඩක් දේවල් අපිට බලන්න හොඳම තැනක් විදිහට මේ පළුගස්වැව වතුයාය විවෘත වෙන්නේ. ඉතින් මේ බෝඩ් එක බලපුවම අපිට බලා ගන්න පුළුවන් මේ වතුයාය මොනවද තියෙන්නේ කියලා. ඒ වගේම ඔයාලට පේනවා ඇති මේ වතුයාය සම්පූර්ණ පරිමාණය එහෙම නැත්නම් ප්‍රදේශය කර අක්කර 1670ක්. හෙක්ටාර නම් 670.22ක් වගේ ප්‍රමාණයකට විහිදිලා තියෙනවා. බලන්නකො ඩ්‍රෝන් එක දාලා බලපුවම කෙවරවල වලක් පේන්නේ නැහැ.
ඉතින් සීමාවක් පේන්නේ නැති තරම් ඉතාමත්ම විශාල ප්‍රදේශයක්. අක්කර 1670ක් කියලා කියන්නේ ලේසි ප්‍රමාණයක් නෙමෙයිනේ. ඉතින් ඔය ඩ්‍රෝන් එක දාවුවම කෙරවලක් පේන්නේ නැති තරම් මේ වතු ප්‍රදේශ මේ වතුයාය ඉතාමත්ම විශාලයි. හරි. දැන් අපි යමු අලවිසැලට. මේ තමයි අපේ පල්ගස්සවේ ස්ටේට් එක කියන්නේ ආසියාවේ ලොකුම පොල් වත්ත. මේ ඇත්තටම මේකෙන් ගොඩාක් නිෂ්පාදන තියෙනවා. ඒ නිෂ්පාදන හැටියට අපිට මේ පෙන්වන්න පුළුවන්. ඒ වගේ මේ තමයි නෑගුල් පොල් තෙල් කියන්නේ මේ ආසියාවේ ලොකුම පොල් වත්ත විදිහට මේ කූපර 1 එකෙන් හදන මේ සුදු පොල් තෙල් එක තමයි මේ තියෙන්නේ. ඒක මේ ගේජ් වලට තියෙනවා. මේ ලීටර් 1000 තියෙනවා 500 තියෙනවා මේ 750 තියෙනවා. ඒ වගේ ඒ විදිහට තියෙනවා. ඊට අමතරව අපිට තියෙනවා මේ පැන් අපේ නිෂ්පාදන අපේ ප්ලාන්ටේෂන් එකේ නිෂ්පාදන තමයි මේ තියෙන්නේ. ඒකෙත් මේ කියන්නේ සම්පූර්ණ මේ මීරාවලින්ම තමයි අපි නිෂ්පාදනය කරන්නේ. අපේ අයිටම් වලට කිසිම දෙයක් කලවම් කරන්නේ නැහැ. මේ නිෂ්පාදනය කරනවා. අවන් කජුවෙත තියෙනවා අපේ මේ රෝස්ටඩ් බෙද තියෙනවා. ඊට අමතරව තිගලි එක තියෙනවා. මේ වගේ ගොඩක් මේ වගේ එක නිෂ්පාදන තමයි අපේ මේ නිෂ්පාදන වලට තියෙන්නේ. ඊට අමතරව මේ අපේ මේ ගොඩක් දුරට මේ මීකිරි යෝගට් තියෙනවා, කර්ඩ් එක තියෙනවා. මේ ඒ වගේ මේ දේවල් ගොඩක් දුරට මේ අපේ වතුයායම නිෂ්පාදනය කරන දේවල්. ඊට අමතරව පොල් තියෙනවා. සාමාන්‍යයෙන් මේ අනිත් තැන් වලට වැඩිය පොල් අඩු මිලට තමයි යන්නේ ගොඩක් දුරට. මේ ඉතින් හොඳ නිෂ්පාදනය අපේ මේ කල්ගස්ස ස්ටේට් එකෙන් හැමෝටම ලබා ගන්න පුළුවන්. ගොඩක් අය මේ මෙතන නතන කරන්නේ ඒ කල්ගස්ස ස්ටේට් කියන නමට මේ හැදිච්ච නිෂ්පාදන වලට තමයි. ඔන්න දැන් ඔයාලට සරල අදහසක් එන්න ඇති මේ වතුයාය ඇතුළේ නිෂ්පාදනය කරන නිෂ්පාදනයන් මොනවද කියන එක. ඉතින් ඔන්න ඔය නිෂ්පාදනයන් සහ ඒ නිෂ්පාදන ක්‍රියාවලිය බලන්න තමයි මේ වතුයාය අනාගතයේදී සංචාරක ව්‍යාපාරය සඳහා විවෘත වෙන්නේ. ඉතින් මේකට අපි කන්සෙප්ට් එකක් විදිහට කිව්වොත් එහෙම අපිට මේක ඇග්‍රෝ ටූරිසම් කියන කන්සෙප්ට් එකට හඳුන්වන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ඇග්‍රෝ ටූරිසම් කියන කන්සෙප්ට් එක යටතේ මේක ගොනු කරන්න පුළුවන්. ඉතින් දැන් ඇග්‍රෝ ටූරිසම් විතරක් නෙමෙයි මෙතන අපිට කමියුනිටි බේස් ටූරිසම් ඒ වගේම තමයි ඕගොල්ලන්ට ෆාම් ස්ටේ එකක්. ඒ කියන්නේ මේ ඇග්‍රිකල්චරල් ඒරියා එකක් නැත්නම් ඇග්‍රිකල්චරල් ලෑන්ඩ් එකක් නේ මේක. ඉතින් මේ ලෑන්ඩ් එකේ ඕගොල්ලන්ට රාත්‍රියක් ගත කරන්න පුළුවන්. අපිට ඒක ෆාම් ස්ටේ එකක් කියලා හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි මම කිව්වනේ මේ සම්පූර්ණ නිෂ්පාදනයන් කොහොමද සිද්ධ වෙන්නේ කියන එක අපිට මේ වතුයායට ඇවිල්ලා බලන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ඇතුළෙත් ඔය සියලුම දේවල් පිළිබඳව මම ඇතුළත් කරලා තියෙනවා. ඒ දේවල් තමයි අපිට බලන්න තියෙන්නේ. මේක වෙනස්ම විදිහේ අත්දැකීමක්. මේ නිෂ්පාදනය විතරක් නෙමෙයි මෙහෙ වෙනම ජන ජීවිතයකුත් මේ භූමිය ඇතුළේ තියෙනවා. ඔන්න ඔය භූමිය ඇතුළේ තියෙන ඒ වෙනස්ම වෙච්ච ජන ජීවිතය බලන්නත් ඔයාලට මෙහෙට එන්න පුළුවන්. මේක වෙනස්ම අත්දැකීම. හරි ඔන්න දැන් මං ඇවිල්ලා ඉන්නේ අද රාත්‍රියේ ගත කරන්න තියෙන තැනට. මේ තමයි හලාවත පළුගස්වැව මේ වතුයායේ වතු අධිකාරීවරයාගේ නිල නිවස. ඉතින් මෙහි තමයි අද රාත්‍රිය මං ගත කරන්න තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ටත් ඔන්න පළුගස්වැව ස්ටේට් එක බලන්න එනවනම් මේ වතු අධිකාරීවරයාගේ නිල නිවසේ විතරක් නෙමෙයි සභාපතිතුමන්ගේ නිල නිවසෙත් ඕගොල්ලන්ට රාත්‍රිය ගත කරන්න පුළුවන්. ඒ නිල නිවස දෙකම මේගොල්ලෝ ටූරිස්ට්ලට එහෙම නැත්නම් එන සංචාරකයන්ට විවෘත කරලා තියෙනවා ඔබගේ නවාතැන් පහසුකම් ලබා ගැනීම සඳහා. බලන්න හරිම ලස්සනයි වෙනස්ම විදිහේ අත්දැකීමක්. මොකද මේ වගේ තැන් මේ වගේ අපිට රාත්‍රී ගත කරන්න පුළුවන් තැන් ලංකාවේ තියෙන ඉතාමත්ම අතලොස්සයි. ඒ වගේම කියන්න ඕනේ මේ ගොඩනැගිලි අවුරුදු 150කට වඩා පරණයි. අවුරුදු 150කට වඩා පරණ වුණාට ඉතාමත්ම හොඳ තත්ත්වයෙන් මේ දේවල් පවත්වාගෙන යනවා. ඔබට ඉතාමත්ම ආරක්ෂාකාරී සුව පහසු රාත්‍රියක් මෙහි ගත කරන්න පුළුවන්. මේක වෙනස්ම විදිහේ අත්දැකීමක්.
ඉතින් නිල නිවසෙන් ඔන්න මගේ බඩු ටික තියලා වත්ත පොඩ්ඩක් බලන්න යන්න තමයි දැන් හදන්නේ. බලන්න යන්න පටන් ගත්ත ගමන් ලොරියකට පොල් පටවන විදිහ බලා ගන්න හම්බුණා. මං කිව්වනේ මේක ඔයාලට ජීවිතේ වෙන කොහෙන්වත් ලබා ගන්න බැරි වෙනස්ම විදිහේ අත්දැකීමක්. ඔන්න දැම්මං ඇවිල්ලා ඉන්නේ මේ පළුගස්වැව වතුයායේ පරිපාලන කටයුතු සිද්ධ වෙන කාර්යාල තියෙන භූමියට. ඉතින් මෙතන කාර්යාලට වලට අමතරව මේ භූමිය තුල මේ පළුගස්වැව වතුයායේ ඒ නිෂ්පාදන සිද්ධ වෙන කර්මාන්ත ශාලා ටිකත් මේ තියෙන භූමියම තමයි පිහිටා තියෙන්නේ. එහෙම නැත්නම් මේ කාර්යාලය සහ ඒ අවට භූමිය තමයි ඒ කර්මාන්ත ශාලා ටිකක් තියෙන්නේ. අපි බලමු කොහොමද මේ කාර්යාලය ඒ වගේම තමයි අර කියපු කර්මාන්ත ශාලාවල ඒ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද කියලා අපි ඉතින් බලමු. ඔන්න දැන් අපි මේ පළුගස්වැව වතුයායේ වතු අධිකාරීවරයව හම්බෙන්න යන්නේ. වතු අධිකාරීවරයාගෙන් අපි අහලා දැනගමු මේ පළුගස්වැව වතුයායේ විශේෂ කරුණු ඒ වගේම මේ පළුගස්වැව වතුයායේ මොනවද තියෙන්නේ මොනවද සිද්ධ වෙන්නේ කියලා අපි මෙතුමගෙන් අහලා බලමු. මම පළුගස්සෑවත්තේ වතු අධිකාරී. පළුගස්සෑවත්ත ඇත්තටම ශිරෝ ප්ලාන්ටේෂන් හලාවත වැලි සමාගමට අයත් වත්තක්. මේ වත්ත හලාවත වැලි සමාගම ගැන කිව්වොත් එහෙම මේක අක්කර 14500ක් විතර රජයේ වතු තියෙනවා. ඒකේ ඒරියා 8කට තමයි මේ වතු කලාප 8ක් හැටියට තියෙන්නේ. ඒකෙන් පළුගස්සෑවත්ත ප්‍රධානම වත්ත හැටියට අපිට පෙන්වන්න පුළුවන් මේක තමයි දකුණු ආසියාවේ එක වැටක් ඇතුලේ තියෙන ලොකුම පොල්ලක්. මේකේ අක්කර 1670ක ප්‍රමාණයක් තියෙනවා. මේක අපි පොල් වලට අමතරව සත්ව නිෂ්පාදනය ඊට පස්සේ අපි කජු හදනවා, පොල් තෙල් නිෂ්පාදනය ඊට පස්සේ මේ වගේ වැඩ පිළිවෙල ගොඩාක් මේක ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. ඒත් එක්කම මේකේ පවුල් 105ක් විතර ඇතුලේ පදිංචි වෙලා ඉන්නවා. 500ක් විතර මේ පවුල් වලට අයත් කට්ටිය වත්තේ වැඩ කරනවා. ඊට අමතරව අපි සාමාන්‍ය වාර්ෂික පොල් ලක්ෂ 50-40ක් අතර මේ වත්තේ නිෂ්පාදනය කරනවා. ඒක කොප්පර හැටියට, පොල් හැටියට, පොල් තෙල් හැටියට මේ වගේ නිෂ්පාදන රාශියක් හැටියට එතන පොහු හදනවා, පොල් එලි ආශ්‍රිත නිෂ්පාදන මේ වගේ ගොඩාක් අගේ එකතු කරපු නිෂ්පාදන මේ වත් ඇතුලෙන් වෙනවා. ඇත්තටම මේක වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ යටතේ තියෙන රජයේ ආයතනයක් හැටියට, ලාභ ලබන ආයතනයක් හැටියට කියන්න පුළුවන්. මම සුමේද පෙරේරා වතු අධිකාරී. ඉතින් ඔන්න අපේ වතු අධිකාරීතුමන් කිව්වා වගේම මේ හලාවත වැවිලි සමාගමට අයිති පළුගස්වැව වතුයායට ආවොත් ඔයාලට ගොඩක් ක්‍රියාකාරකම් වල යෙදෙන්න වගේම මේ නිෂ්පාදන සිද්ධ වෙන විදිහත් ඔයාලට ඕගොල්ලන්ගේ ඇස් දෙකෙන්ම බලා ගන්න පුළුවන්. දැන් පේනවනේ මේ ඉමක් මායිමක් නොපෙනෙන මානයේ තියෙන්නේ මේ වතුයාය. එහෙම නැත්නම් මේ අක්කර 1600ක භූමි ප්‍රදේශයක් පුරා විහිදිලා තියෙන
පළුගස්පෙව වතුයාය තමයි ඔයාලට මේ විදිහට බලාගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් මං කිව්වා වගේ මේ භූමිය තුළේ පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන විතරක් නෙමෙයි මේ භූමිය තුළේ කජු හා කජු ආශ්‍රිත නිෂ්පාදන ඒ වගේම සත්ව නිෂ්පාදනත් මේ භූමිය තුළේ සිද්ධ වෙනවා. ඔයාලට ඒ හැම දෙයක්ම බලන්න වගේම ඒ නිෂ්පාදන වල යෙදිලා වෙනස්ම විදිහේ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ භූමිය ගැන කිව්වොත් එහෙම ඉස්සෙල්ලාම කිව්වනේ මේ වතුයාය තමයි දකුණු ආසියාවේ විශාලතම පොල් ආශ්‍රිත නිෂ්පාදන සිද්ධ වෙන භූමිය. එහෙම නැත්නම් පොල් වතුයාය. ඉතින් ඔන්න ඒක හින්දාම තමයි මං කියන්නේ මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න නම් ඔයාලට මෙතන විතරයි මුළු ලංකාවෙම තියෙන්නේ. ජීවිතේ කවදාවත් ගන්න බැරි වෙනස්ම විදිහේ එක්ස්පීරියන්ස් එකක් මෙතනට ආවොත් ඔයාලට ගන්න පුළුවන්. තව අපි බලමු මොනවද මේ භූමිය සිද්ධ වෙන්නේ, මොනවද අපිට බලන්න තියෙන්නේ කියලා. තව ඉස්සරහට ගිහිල්ලා බලමු. ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ පොල් තෙල් හදන්න පොල් ගෙඩි ටික පිළියෙල කරගෙන යන. ඉතින් පොල් තෙල් හදන්න නම් ඉස්සෙල්ලාම පොල් ගෙඩි ටික වේල ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේ වගේ දෙකට පළලා ඇතුළේ තියෙන ඒ මදය හොඳට වේලුණාට පස්සේ තමයි පොල් තෙල් හිඳන මැෂින් එකට දාලා පොල් තෙල් හිඳ ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ අර කිව්ව විදිහට පොල් ගෙඩි ටික වේල ගන්න, පොල් ගෙඩි පලා ගන්න ආකාරය. ඒ වගේම තමයි මේ පොල් ගෙඩි පලද්දී මේවා ඇතුලේ තියෙනවා හරිම රසවත් කෑමක්. ඒ තමයි පැලපි. මොකද පොල් ගෙඩි ටික මෙතෙන්ට ගෙනල්ලා ටික දවසක් තියේදී මෙන්න මේ විදිහට මේ පොල් ගෙඩි ඇතුලේ පැලපි හැදෙනවා. ඔන්න ඔයාලත් මේ පළුගස්ව වතුයායට ආවොත් මෙතෙන්ට ඇවිල්ලා පැලපි එක රහ බලන්න අමතක කරන්න එපා. මේක හරිම රසවත් ආහාරයක්. පේනවනේ අපේ අධිකාරිතුමා මේක රස කර කර කන විදිය. ඉතින් ඇත්තටම මේක හරිම රසවත් ආහාරයක්. මේක කාලා බලන්න ඕනේ. මේ පළුගස්ව වතුයායට ආවොත් අනිවාර්යයෙන්ම කන්න ඕන කෑමක් තමයි පැලපි කියන්නේ. ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ මේ පොල් දුම් ගහන්න. එහෙම නැත්නම් දැන් පොල් තෙල් හදාගන්න පොල් ටික දුම් ගහලා පිළියෙල කරගන්න ඕනේ. ඔන්න ඔය දුම් ගහනයි දුම් මැස්සකට තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. දැන් ඔයාලට මේක දැන් මේ තියෙන්නේ ඇත්තටම දුම් ගහන්න අවශ්‍ය කරන ඒ පොල් කටු ටික ඉස්සෙල්ලාම දාලා මෙතන තමයි ගින්දර පත්තු කරලා ඒකෙන් තමයි දුම ගන්න. එහෙම නැත්නම් රස්නය ගන්න. ඒ අවශ්‍ය කරන තාපය මෙතනින් ලබා ගන්නවා. ඊට පස්සේ උඩින් තමයි පොල් ටික දාන්නේ. දැන් ඔයාලට පේනවා ඉතින් ඔන්න පොල් ටික දාලා තියෙනවා. දැන් ඔක්තනට තමයි පොල් ටික දැම්මට පස්සේ යටින් ගින්දර දාලා ඒ අවශ්‍ය තාපය ලබාගෙන මේ පොල් ටික වේල ගන්න. කියන්නේ දැන් මේ වගේ විශාල පොල් ප්‍රමාණයක් අවුවෙන් විතරක් වේල ගන්න බෑ. මෙන්න මේ වගේ විදිහට දුම් ගහලා තමයි මේ පොල් ටික වේල ගන්න අවශ්‍ය කරන්නේ. බලලා මේ බලන්නේ ඒ දුම් මැස්සා. ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ පොල් තෙල් හින්දන තැනක. දැන් පොල් තෙල් ටික හින්දුවට පස්සේ මෙන්න මේ තියෙන යන්ත්‍රයෙන් එහෙම නැත්නම් මේ තියෙන මැෂින් එකෙන් තමයි පොල් තෙල් ටික පිරිසිදු කරගන්නේ. එහෙම නැත්නම් පෙරා ගන්න මෙන්න මේ මැෂින් එකෙන්. පේනවනේ සුදු පාට පොල් තෙල්. මේක හොඳම පොල් තෙල්. නම්බර 1 පොල් තෙල් තමයි මේ විදිහට මෙතනින් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වතුයායේ තියෙන පොල් වලින් ඊට පස්සේ ඒ පොල් ටික වේලලා මෙතනින් පොල් තෙල් ටික හින්දගෙන ඊට පස්සේ මෙන්න මේ විදිහට ඒ පොල් තෙල් ටික
පෙරා ගන්නවා. ඊට පස්සේ පෙරා ගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පොල් තෙල් ටික මෙන්න මේ විදිහට බෝතල් වලට දානවා. මේවා ඇවිල්ලා නම්බර 1 හොඳම පොල් තෙල්. ඉතින් නම්බර 1 හොඳම පොල් තෙල් මෙතනට આવොත් එම හදන විදිහ බලා ගන්න පුළුවන් වගේම ඔයාලට මෙතනින් ලංකාවේ හොඳම පොල් තෙල් මිලට ගන්නත් පුළුවන්. හරි අපි මුලින්ම කිව්වනේ මේ වතුයායේ පොල් විතරක් නෙමෙයි කජු හා කජු ආශ්‍රිත නිෂ්පාදනත් සිද්ධ වෙනවයි කියලා. ඉතින් මේ තියෙන්නේ ඔනෝයි කජු ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන විදිය. ඉතින් මේ කජු ආශ්‍රිත නිෂ්පාදන කිව්වා මේ මැෂින් එකෙන් තමයි කජු කපාගන්නේ. ඔයාලා හැමදාම කල්පනා කරන්නේ නැති මේ හරි ලස්සන කජු කොහොමද මේ විදිහට සුද්ධ කරලා ගන්න කියලා. ඉතින් ඔන්න ඕකට තියෙන මැෂින් එක තමයි මේ තියෙන්නේ. මේ මැෂින් එකෙන් කරන්නේ කජු ටික දෙකට කපා ගන්න එක. ඒකට කජු දෙකට කපා ගත්තට පස්සේ අපි බලමු මොනවාද මේ කජු වලින් මෙයාලා හදන්නේ කියන එක. හරි. ඉතින් දැන් කලින් අපි පෙන්නපු ඒ කජු ටික කපා ගත්තට පස්සේ මෙන්න මේ මැෂින් එකට දාලා තමයි කජු ටික බේක් කරගන්නේ. එහෙම නැත්නම් අවන් කරගන්නේ මෙන්න මේ තියෙන අවන් එකට දාලා. අපි බලමු අවන් කරාට පස්සේ කොහොමද මේ කජු ටික සුද්ධ කරන්නේ කියලා. ඔන්න අවසාන නිෂ්පාදනය මේ ඇවිල්ලා අවන් කජු. ඉතින් අවන් කජු වගේම තමයි ඔයගොල්ලන්ට මෙතනට ටේස්ටඩ් කැෂුස් එහෙම නැත්නම් මේ මිරිස් කුඩුවෙම හොඳට දාලා හදපු රසම රස කජුත් ඔයාලට නිෂ්පාදනය වෙන විදිය මෙතන ඉඳන් බලා ගන්න පුළුවන්. ඔන්න දැන් මම වතුයායේ වෙල්ෆෙයාර් ඔෆිසත් එක්ක තවත් වෙනස් විදිහ තැනක් බලන්න යන්න. ඉතින් ඔය තැනට ගිහිල්ලාම බලමු මොකද්ද මේ වෙනස් විදිහ තැන කියන එක. මේක මේ වතුයායට එන සංචාරකයින්ට ඉතාමත්ම විශේෂ තැනක්. අනේ ඒ තැන බලන්න තමයි අපි යන්නේ. කොහොම ඉන්න මොකද්ද ඒ තැන කියලා ගිහිල්ලා බලමු. ඔන්න දැන් අර මං කියපු විශේෂ තැනට ආවා. මේ තමයි හලාවත වැවිලි සමාගමේ සභාපතිතුමන්ගේ බංගලාව. එහෙම නැත්නම් නිල නිවස. ඉතින් මේ නිල නිවස තමයි සංචාරකයන්ට නවාතැන් පහසුකම් දීම සඳහා ඉදිරියේදී විවෘත වෙන්නේ. ඉතින් ඔන්න ඕකයි මේක විශේෂ වෙන්නේ. අපි මේ බංගලාව ගැන විස්තර මේ බංගලාව බලා ගන්න ඉන්න කෙනාගෙන්ම අහලා දැනගමු. ආයුබෝවන් අපි සභාපති නිවසට සාදරයෙන් පිළිගන්නවා. මේ තියෙන්නේ අපේ සාලේ. එතකොට දැන් දිනා බාත්රූම් එක. දැන් බාත්රූම් එකක් තියෙනවා. ඒකටම පුළුවන්. ඊපස්සේ ini අපි කියනවා. දැන් කියනවා හොඳ දස්තු ලියයි දැන්. ඒක සෑම කාමරේ
කෑම කාමරයක් තියෙනවා. ටැංකිය තියෙනවා. එතනින් අපි ඔහොමම උඩට යන්න. ඉතින් මෙතන තව බාත්රූම් එකක් තියෙනවා. ඊට පස්සේ මේ උඩට ගිහින් තියෙනවා බෙඩ්රූම් 4ක් මේ කාමරේ. බෙඩ්රූම් 4ක් තියෙනවා. AC තියෙනවා. බාත්රූම් එක තියෙනවා. ඊට පස්සේ ඔහොම අනිත් කාමරේට යන්නේ. මෙතන තියෙනවා උස්සලා රුල්ලෝක. මේ පැත්තේ ඉඩක් තියෙනවා ඉතින්. හොඳ පරිසරයක් තියෙනවා. අපේ ඉතින් අපි මේ ඊළඟ බෙඩ්රූම් එකේ මෙතන තියෙනවා සිංගල් 2යි ඩබල් 2යි. මෙතන තව බාත්රූම් එකක් තියෙනවා. මේ AC කාමරය. ඉතින් අපි ඊළඟ කාමරේට යනවා. මෙතන වින්ඩෝ එකක් තියෙනවා. ස්ලාබ් තියෙනවා. ඊපස්සේ මෙතන තියෙනවා ඩබල් බෙඩ්රූම් දෙකක් තියෙනවා. AP කාමරේ බාත්රූම් එකක් තියෙනවා. ඊට පස්සේ මේ සාමාන්‍ය මේක නම් මේ ස්පෙයාමන් රූම් එක
ඉතින් ඔන්න සභාපතිතුමන්ගේ නිල නිවසේ සංචාරය ඉවර වෙනවත් එක මගේ මේ පළුගස්සව වතුයායට ආපු ටුව එකේ පළවෙනි දවස අවසන් වෙනවා. ඉතින් අපි බලමු දෙවනි දවසේ මොනවද මං කරේ දෙවනි දවසේ මොනවද මම බැලුවේ කියලා. ඉතින් මොකද ඇත්තටම කියන්න ඕනේ මේ පළුගස්සව වතුයාය කියන්නේ එම දවසකින් දෙකකින් අපිට බලලා ඉවර කරන්න පුළුවන් දවසකින් දෙකකින් මේකේ තියෙන ක්‍රියාකාරකම් ඉවර කරන්න පුළුවන් තැනක් නෙමෙයි. අපි දෙවනි දවසේ මොනවද කරේ කියලා බලමු. ඔහොම ඉන්න වීඩියෝ එකට. හරි ඔන්න දෙවනි දවස උදා වුණා. දෙවනි දවස උදා වුණත් එක්ක මම උදෙන්ම ආවා හරිම ලස්සන දර්ශනයක් බලන්න. ඒ තමයි ඉර උදා වෙන හැම නැත්නම් සන්රයිස් view එකක් බලා ගන්න. ඉතින් සන්රයිස් view එකක් බලා ගන්න එන්න තියෙන හොඳම තැන තමයි මේ. ඒ තමයි පළුගස්වැව වතුයායේ තියෙන වැව් දෙකකින් එකක්. ඔයාලට කලින් කිව්වා මතක ඇති වැව් දෙකක් තියෙනවා කියලා. ඒ වැව් දෙකෙන් එකක් තමයි මේ විදිහට බලන්න ආවේ. ඉතින් මෙතනට ආපුවම තියෙන මේ දර්ශනය ගැන නම් කියලා නිම කරන්න බෑ හරිම ලස්සනයි. ඉතින් ඔන්න සන්රයිස් එක බැලුවට පස්සේ මම ආවා මීගවීන්ගෙන් කිරි දෝනවා බලන්න. ඔයාලට කිව්ව මතක ඇති මේ පළුගස්සව වතුයායේ මේ සත්ව නිෂ්පාදනත් සිදු කරනවා කියන එක. ඉතින් ඔන්න උදෙන්ම ආවා මීගවීන්ගෙන් කිරි දවන්නේ කොහොමද කියලා බලන්න. ඊට පස්සේ අපිට යන්න තියෙනවා මේ මී කිරි ආශ්‍රිත නිෂ්පාදන. එහෙම නැත්නම් මී ගවීන්ගේ මේ කිරි ආශ්‍රිත නිෂ්පාදනය කරන්නේ කොහොමද කියලා බලන්න. ඔන්න පේනවනේ මේ කිරි දවන විදිය. බලන්නකෝ මේක වෙනස්ම විදිහේ අත්දැකීමක් වුණා ඉතින් මට. ඉතින් ඔන්න මේකිරි දෝනෝ බැලුවට පස්සේ අපි ආවා මේකිරි ආශ්‍රිත නිෂ්පාදන සිද්ධ වෙන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන යෝගට් ඒ වගේම මුදවපු මීකිරි කොහොමද නිෂ්පාදනය වෙන්නේ කියන එක බලන්න. ඉතින් ඔන්න ඕගොල්ලොත් මේ පළුගස්වැව වතුයායට ආවනම් මේ දේවල් ඕගොල්ලන්ගේ ඇහෙන් බලනවා වගේම තමයි ඉතාමත්ම නැවුම් කිරි ආශ්‍රිත නිෂ්පාදන ඕගොල්ලන්ට මෙතනින් ගන්න පුළුවන්. ඉතින් මේක වෙනස්ම විදිය අත්දැකීමක් කියන්න තවත් සාක්ෂි මොකටද? ඔන්න ඊළඟට අපි ආවා උදෑසනින්ම වතුයායේ වැඩ ටික බෙදලා දෙන විදිය බලන්න. දැන් වලට බලා ගන්න පුළුවන් මේ ඉන්න නිලධාරී මහත්මයා එන සේවකයින්ට ඔවුන්ට ඒ අදාළ දවසේ වැඩ රාජකාරී පවරන විදිය. ඉතින් මෙතනින් තමයි මේ සේවකයින්ට ඔවුන් අද දවසේ මොන කාර්යයන් වලද නිරත වෙන්න ඕනේ කියලා බෙදලා දෙන්නේ. ඒ වගේම ඒ සඳහා අවශ්‍ය කරන විධිවිධාන ටිකත් මෙතනින් තමයි ලබා දෙන්නේ. හරි දැන් අපි ඇවිල්ලා ඉන්නේ පළුගස්වැව වතුයායේ වර්ක්ෂොප් එකට. ඒ කියන්නේ වර්ක්ෂොප් එක කියලා කියන්නේ මෙතනින් තමයි මේ පළුගස්වැව වතුයායේ වැඩ කරන විවිධ වූ වාහන විශේෂ වශයෙන්ම ගත්තොත් එහෙම ට්‍රැක්ටර් වගේ වාහන මේ වර්ක්ෂොප් එකේදී තමයි අලුත් වැඩියා කරන්නේ. මොකක් හරි ඒ වාහනවල යම්කිසි දෝෂයක් ආවොත් ඒ වගේම තමයි ඒ වාහන මෙතනින් තමයි සේවාව කරන්නේ. ඒ කියන්නේ සර්විස් කරන්නේ. මේ සියලුම දේවල් මෙන්න මේ වර්ක්ෂොප් එකේ තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මට හිතුණා මේ වර්ක්ෂොප් එකත් ඔයාලට පෙන්වන්න ඕනේ කියන එක. ඔන්න වර්ක්ෂොප් එක බලලා ඉවර වෙලා තමත් හරිම අපූරු තැනකට තමයි මං ආවේ. දැන් ඔයාලට වීඩියෝ එක බලද්දිම පේනවා ඇති මේක වෙනස්ම තැනක්. මේ ගස් දෙපැත්තේ තියෙන්නේ ගිනිසීරියා ගස්. ගිනිසීරියා ගස් වලින් හැවන වෙච්ච හරිම ලස්සන පාරක් තමයි දැන් මේ මං ඔයාලට පෙන්වන්නේ. ඉතින් පළුගස්වැව වතුයායේ තියෙන මෙන්න මේ පාර මට හිතුණා ඕගොල්ලන්ට පෙන්වන්න ඕනේ කියලා. ඒ වගේම කියන්න ඕනේ මේ පාරේ යද්දී ගතට සිතට දැනෙන්නේ වෙනම සිසිලසක්. ඒ වගේම වෙනම හැඟීමක්. ඉතින් එන්න ඒක හින්දා මට හිතුණා මේ පාරත් ඉතාමත්ම විශේෂයි කියලා මේ පළුගස්වැව වතුයායේ. ඔන්න ඕගොල්ලන්ට මේ පළුගස්වැව වතුයාය බලන්න ආවොත්
අනිවාර්යයෙන්ම මෙතන ඉඳන් ටිකක් පයින් ගිහිල්ලා එහෙම නැත්නම් පයින් මේ පාරේ ඇවිදගෙන යන්න ඔයාලට වෙනස්ම විදිහේ හැඟීමක් ගතට වගේ සිතටත් දැනේවි. ඔයාලට මතක ඇති අපි වතු අධිකාරීතුමන් ඉස්සෙල්ලාම සඳහන් කළා මේ පළුගස්ව වතුයායේ පවුල් 150 විතර ජීවත් වෙනවා කියලා මේ පළුගස්ව වතුයායේ වැඩ කරන. ඉතින් ඔන්න ඔය වැඩ කරන ජනතාවගෙන් ඔවුන් ජීවත් වෙලා ඉන්න ලයින් ගෙවල් වලින් තියෙන එක තැනකට තමයි මං ආවේ. දැන් ලයින් ගෙවල් කිව්වහම මේ වගේ ඔයගොල්ලන්ට මේ ඩ්‍රෝන් එකෙන් පේනවා වගේ තව තැන් 4ක් තියෙනවා. එතකොට සම්පූර්ණ තැන් 5ක් තියෙනවා. ඒ තැන් පහෙන් එක තැනක් තමයි දැන් මේ මම බලන්න වෙලා තියෙන්නේ. ඉතින් මෙතන තියෙන මේ ලයින් ගෙවල් වලට ඔයගොල්ලන්ට ආවොත් එහෙම ඔවුන්ගේ ජීවිතය මොන වගේද කියන එක අත්විඳින්න පුළුවන් වගේම ඔවුන් එක විවිධ ක්‍රියාකාරකම් වලත් අපිට යෙදෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම රසවත් ආහාර වේලක් උයාගෙන කන්න. ඒ වගේම ඔවුන් එක්ක රාත්‍රියක් ගත කරන්නත් ඔබට පුළුවන්. ඉතින් ඒකත් වෙනස්ම විදිහේ අත්දැකීමක් වෙයි මේ පළුගස්වැව වතුයායට එන ඔයගොල්ලන්ට. අයිබෝවන්. යම්. මේ අපේ සාලේ අපි බලන තැන. මේ අපේ නිදර කාමරය. සියහ පැත්තේ සෝ. මේ අපේ කුස්සිය. ඉතින් ya pula anak juga. ආයුබෝවන් හලාවත වැවිලි සමාගමට අයත් පළුගස්ස වතුයායේ අරලී පූර්ව ළමා සංවර්ධන මධ්‍යස්ථානය තමයි මේ තියෙන්නේ. ඒකේ පෙරපාසල් පාලිකාව විදිහට මම සේවය කරනවා. දැනට අවුරුදු 40ක් තිස්සේ වගේ තමයි මේ පෙරපාසල පවත්වාගෙන යන්නේ. මේ දරුවන් දැනට 20ක් විතර වගේ අපි බලාගෙන අධ්‍යාපන කටයුතු ක්‍රියාකාරකම් සිදු කරනවා. ඒ වගේම මීට අමතරව තව මේ අවුරුදු 3 දක්වා මාස 6 ඉඳලා අවුරුදු 3 දක්වා දරුවන් බලා ගන්න ළමා සුරැකුම් මධ්‍යස්ථානයකුත් තියෙනවා. මෙහි සේවය කරන සේවකයන්ගේ දරුවන් එතනින් තමයි රැක බලා ගන්නවා. අපි එතෙන්ට යමු.
මම පළුවස්ස වතුවයි ළමා සංගම මධ්‍යස්ථානයේ පාලිකා වශයෙන් සේවය කරනවා. දැනට අවුරුදු 40 විතර ඇති. මේකේ දැනට සිටි ළමුන් 10ක් විතර ඉන්නවා. අප ව්‍යාප්තියේ සේවය කරන කම්කරුවන්ගේ දුව දරුවෝ තමයි මෙතනට රැගෙන ඉන්නේ. ඒගොල්ලන්ව උදේ 7ට ගෙනිනවා. නැවත 2ට ගෙවල් වලට ගෙනියනවා. ආයෙ 2ට මෙහාට අරගෙන එනවා. 5ට වැඩෙන්නාම දෙමාපියන් මේගොල්ලන්ව නැවත ගෙවල් වලට ගෙනියනවා. Iya, tiga lagi konek ya. Kembali. Jangan satu hari ya, api itu hari ya, harus putih hari, api itu hari. හරි ඔන්න ඒ ටිකත් බැලුවට පස්සේ මම පළුගස්ව වතුයායේ වතු අධිකාරීතුමන් එක්ක දැන් යනවා පළුගස්ව වතුයායේ කජු වවලා තියෙන ප්‍රදේශය බලන්න. ඊයේ දවසේ ඔයගොල්ලන්ට මතක ඇති අපි බලුවා කජු නිෂ්පාදන ටික සිද්ධ වෙන්නේ කොහොමද කියන එක. දැන් යන්නේ ඒ කජු වත්ත බලන්න. මතකයිනේ අක්කර 5ක භූමි ප්‍රදේශයක කජු වවලා තියෙනවා කියලා කිව්වා. ඉතින් ඔන්න ඔය භූමි ප්‍රදේශය බලන්න තමයි දැන් මේ ගමන් කරන්නේ. බලමු මොන වගේද මේ කජු වත්ත කියලා. ඔන්න දැන් ඔයාලට බලාගන්න පුළුවන් අර කියපු අක්කර 5ක වගේ භූමි ප්‍රදේශයක විහිඳිලා තියෙන කජු වත්ත. ඉතින් මේ කජු වත්තෙන් තමයි අපි අර ඊයේ බලපු කජු ආශ්‍රිත නිෂ්පාදන වලට අවශ්‍ය කරන කජු ටික වවන්නේ මේ ඕගොල්ලන්ට බලාගන්න පුළුවන් මේ භූමි ප්‍රදේශයේ. ඉතින් මේකත් වෙනස්ම විදිහේ අත්දැකීමක් වුණා. ඔන්න ඔයාලත් පළුගස්වැව වතුයායට එනවනවා අනිවාර්යයෙන්ම මේ කජුවත්තත් බලන්න අමතක කරන්න එපා. හොඳයි. ඉතින් දැන් ඔන්න අපි ආයෙත් අපේ වතු අධිකාරීතුමන් එක්ක පොඩි සාකච්ඡාවක් ගත්තා. එතනදී අපි එතුමාගෙන් ඇහුවා මේ පළුගස්ව වතුයායට ඇවිල්ලා මොනවද අපිට කරන්න පුළුවන් කියන එක. ඔයාලත් අහලම බලන්න ඒ මොනවද කියලා. good morning ඇත්තටම පළුගස්ස වත්ත කියන්නේ හලාවත රැවි සමාගමේ ට අයත් වත්තක්. මේක රජයේ වර්තලාපයක තියෙන දකුණු ආසියාවේ එක වැටක් ඇතුළේ තියෙන ලොකුම විශාලම පොල් වත්ත. මේක අක්කර 1670ක් තියෙනවා මේ පොල් වත්ත. පොල් ගස් වලින් බලනොත් පොල් ගස් 90000ක් විතර. ඊට අමතරව අපි කිරි නිෂ්පාදනය, සත්ව නිෂ්පාදනය, එතකොට කොප්පරා හදන, පොල් තෙල් හදන ව්‍යාපෘති, ඒ වගේ ව්‍යාපෘති ගණනාවක් මේක ඇතුලේ තියෙනවා. සහ මේක ඇතුලේ මිනිස්සු ජනගහනය හැටියට පවුල් 105ක් 110ක් අතර ප්‍රමාණයක් කියනවා. මිනිස්සු 500ක් විතර මේක වැඩ කරනවා. ඒතර මේක ඇතුලේ ස්වභාව සම්බන්ධය ගැන කතා කරොත් එහෙනම් ගොඩාක් දේවල් තියෙනවා. එළියෙන් එන කෙනෙකුට විඳින්න පුළුවන් දේවල්. ඒකෙදි විශාල වැව් 4ක් විතර තියෙනවා අපිට. ඊට පස්සේ වනාන්තර වගේ කොටස් තියෙනවා. ඒත් එක්කම අපි වගා කරන ලද භූමිය තියෙනවා. ඒතකොට මේ වගාවත් එක්ක තියෙන ඔයගොල්ලෝගේ අපිට කියු ළමයි ගෙනාවොත් පිටට දැනුවත් වෙන්න ගොඩක් දේවල් තියෙනවා. කොහොමද කොප්පරා නිෂ්පාදනය කරන්නේ, කොහොමද කිරි නිෂ්පාදනය, මී කිරි නිෂ්පාදනය, යෝගට් වගේ දේවල් හදන්නේ කොහොමද? ඒත් එක්කම අපි උපතින හොඳම ගානේ පොල් තෙල් එකක් හදනවා මෙතන. ඉතින් මේ වගේ ඉතින් විශේෂයෙන්ම කජු ගැන කතා කරලා පුත්තල මේ හලාවත රැවි සමාගමේ අපිට කජු
අක්කර 500ක වගේ ප්‍රමාණයක් තිබුණා. ඒතකොට ඒ සජු ප්‍රමාණය ඔක්කොම මෙහි අපි නිෂ්පාදනය කරලා එක එක වරයිටිස් හදනවා ඒ කබුවේදී. ඉතින් මේ වගේ ලොකු අවබෝධයක් ලබා ගන්න සහ විනෝදාස්වාදයක් ලබා ගන්න පුළුවන් වත්තක් තමයි මේ පල්ලස්කය වත්ත. ඉතින් මේ අලුත් සංකල්පයක් අනුව අපි මේ ටුවරිසම් කියන එක මේක අපේ සංචාරක ව්‍යාපෘතිය කොහොමද මේ වත්ත ඇතුලේ දියුණු කරන එක කියන එක තමයි අපි මේ අවස්ථාවේදී බලන්නේ. ඉතින් ඒකෙදී අලුත්ම සංචාරක ගමනාන්ක මේ ස්ථානයක් මේක. මෙතෙන්දී විශේෂම කරුණු තමයි ඇත්තටම මේ හලාවත ඉඳන් කිලෝමීටර් 10ක් ඔයගොල්ලෝ පුත්තල පැත්තට එනකොට මේ පාර මේ ප්‍රධාන පාරට ෆේස් කරලා තමයි මේ වත්ත තියෙන්නේ. ඉතින් මෙතන ඉඳන් එයාපෝට් එකට යන්න ගියත් අපිට මේ කිලෝමීටර් 80ක් විතර ඒ කියන්නේ පැය දෙකක විතර ගමනකින් අපිට ඒක කරන්න පුළුවන්. ඒත් එක්කම මෙතන ඉඳන් අපිට සංවිධානය කරන්න පුළුවන් කල්පිටියට රේල් වශයෙන් වලට ඒත් එක්කම ඩොල්ෆින් බලන්න එහෙම නැත්නම් කල්පිටියේ හයිට් සර්ෆින් වලට ඒත් එක්කම විල්පත්තුව මේ ශරීර සංචාරයක් මේ දැක්වි කරන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් දේවල් මෙතන ඉඳන් දැස් ගන්න පුළුවන්. ඒත් එක්ක මේ අවට මේ හලාවත ළඟම තියෙනවා මේ මෙතන මුතුපන් පන්ති කියලා කුරුළු අබේ භූමියක්. ඒත් එක්කම මේ වගේ සංචාරකයන්ට හරි නැවුම් ආස්වාදයක් සහ නැවුම් අත්දැකීමක් ගන්න පුළුවන් ස්ථානයක්. ඒකෝට මේක වත්ත ඇතුළේ ගත්තොත් එහෙම අපි මෙතන අපිට පුළුවන් අපි මම මේ ඉන්න බංගලාව මේ සංචාරක බංගලාවක් හැටියට මේක අපි දැන් නවීකරණය කරමින් යනවා. සභාපතිතුමාගේ නිවැරදිවස ඒත් එක මේ වගේ මේ බංගලාව ගත්තොත් එහෙම අවුරුදු 250 300ක් පරණයි මේ බංගලා. ඉතින් මේ වගේ පොල්වත්තක බංගලාවක තියෙන අත්දැකීම ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් ආපුවට පස්සේ මෙතන අපිට ආහාර ගත්තොත් මාළු මේ අපිට ෆ්‍රෙෂ් මාළු හම්බ වෙනවා. හලාවත සහ අවට මාළු. එතකොට ඒ වගේ ඒත් එක්කම බාබකියු වගේ දේවල් නැස්ටි ගන්න පුළුවන්. මේක අපිට ෆන්ක්ෂන් එකක්. මේකේ උඩ තට්ටුවේ අතන කාමර 4ක් තියෙනවා. ඒක වායු සමීකරණය කරන කාමර සහ හොට් වෝටර් තියෙන කාමර. ඉතින් සාමාන්‍යයෙන් මේක අපේ දේශීය සංචාරකයන්ට ගන්න සංචාරකයන් ගත්තොත් එහෙම ෆැමිලි එකක් හැටියට නැත්නම් සම්ඩායමක් හැටියට මෙතන ඇවිල්ලා අවුලට ෆන්ක්ෂන් එකක් කරන්න අවස්ථාවක් තියෙනවා. මේ පරිසරය හරියට නිදහස් පරිසරයක් තියෙන වටේ පිටේ ගහකොළු තියෙන්නේ. ඉතින් ඒ සුන්දරත්වය යොද ගන්න පුළුවන්. ඒත් එක්කම ඔයගොල්ලෝ උත්සව සංවිධානය කරන්න බර්ත්ඩේ පාටි එකක් එහෙම නැත්නම් ෆන්ක්ෂන් එකක් ඔෆිස් එක ඔෆිස් වැඩසටහනක් ඒ වගේ ගොඩක් දේවල් මේක ඇතුලේ කරන්න පුළුවන්. ඒත් එක්කම තමයි මේක ඇතුලේ තව අපිට කරන්න පුළුවන් දේවල් තමයි අපේ දැන් තියෙන වැවුම් පද්ධතියක් තියෙනවා. ඒ වැවුත් එක්ක පරිසරය හරිම ලස්සනයි. ඒකම බාබකියු නයිට් එකක් වගේ එකක් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ වගේ අපි කායක් වගේ බෝට්ටු සවාරි දාන්න යනවා. ඒත් එක්කම අපි මේ වත්ත අතර 1650ක් වපසදීගේ යුක්ත වත්තක්. ඒකට කිලෝමීටර් 20ක් විතර මේකේ බවුම් පාරවල් වලයි වත්ත වටේ සංචාරයක් කරන්න පුළුවන්. ඉතින් අපි මේකෙන් ටැස්ටි කරන්න යනවා ඉදිරියේදී මේ බයික් වගේ අර බීච් බයික් වගේ බයික් සවාරියක්. ඒත් එක්කම ඔයගොල්ලන්ට ලයිමත් මේකේ සේවකයන්ගේ ඒගොල්ලෝගේ කල්චර් එක ඒගොල්ලෝ ජීවත් වෙන හැටි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒකට මුසු වෙලා සමානලාවට වැඩ කරන්න අවස්ථාවක්. ඒත් එක්කම ඔයගොල්ලන්ට මේ වත්තේ ඇවිල්ලා තමන් ඇවිල්ලා පැලයක් හිටවල යන්න පුළුවන්. පැල කීපයක් හිටවල යන්න පුළුවන්. ඒ වගේ ඊට පස්සේ මේ පැලේ බලන්න දෙන්න පුළුවන්. ඒ වගේ ලොකු දේවල් ටිකක් මේ වත්තේ මේ කරගෙන යන්න පුළුවන් අවස්ථාව අපි සලසලා දෙනවා. ඒත් එක්කම තව දේවල් තමයි මේක ඇත්තටම අපි කියමු විවාහක යෝලක් આવොත් ඒගොල්ලන්ට විවාහයට පෙර ප්‍රී ෂූට් එකක් කරන්න නැත්නම් විවාහ මංගල්‍යයක් ඇදීමට පවා ඒ වගේ නැවුම් විදියට වෙනස් විදියට හිතන වෙනස් විදිය දේවල් බලාපොරොත්තු වෙන කෙනෙකුට ඇත්තටම ලොකු දේවල් ගොඩක් මේක ඇතුලේ අපිට සපයන්න පුළුවන්. ඒත් එක්කම අපි මේ බංගලාවට අමතරව තව බංගලා දෙකක් තියෙනවා. ඒ බංගලා දෙකත් අපි මේ වෙනකොට මේ රැස්ට් කරලා යනවා මේ සංචාරක ව්‍යාපාරය සංචාරක කර්මාන්තය මේ දියුණු කරන්න. ඉතින් මේක ගත්තොත් එක අපිට පුළුවන් කීපයක්. ඒ කියන්නේ මේක එක ලෙවල් එකට එක විදියට ඒ කියන්නේ හයි ඒ කියන්නේ අපිට හොඳ සුපිරිම කෙනෙක් આવුත් දෙන්න මේ පැකේජ් එක රැස්ට් ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ වගේ එක මේ අවස්ථාවන් වලට සරල විදියට අපිට මේක ඇතුලේ නිර්මාණය කර ගන්න පුළුවන් සහ ඔයගොල්ලොන්ට ඒ අවස්ථාවන් ලබා දෙන්න පුළුවන්. ඒත් එක්කම ඔයගොල්ලොන්ට ඇවිල්ලා කෑම තමන් ගෙනල්ලා මේකේ උයාගෙන අපිට අපිට පුළුවන් මෙතන කෝටියක් දෙන්න. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ඇවිල්ලා ඒවා උයාගෙන මේවා කරගෙන කන්න කෑම ගැනීම අවස්ථාව සලසලා දෙන්න පුළුවන්.
ඒත් එක්කම මේ ඒ වගේ ලොකු වැඩසටහනක් මේක ඇතුලේ කරන්න පුළුවන්. ඉතින් මම ආරාධනා කරනවා එන්න කළුගස්සල් කියන්නවත් අන්ත කොළඹ ඉඳන් ආවත් කිලෝමීටර් 130ක් විතර තියෙන්නේ. නුවර ඉඳන් ආවත් කිලෝමීටර් 130ක් විතර තියෙනවා. ඔයගොල්ලෝගේ නිවාඩුව ගත කරන්න යන්න පුළුවන්. ළමයින්ගේ ඉස්කෝලේ නිවාඩුවට ළමයින්ට අත්දැකීමක් දෙන්න දැනීමක් දෙන්න පුළුවන් මෙතන. ඒත් එක්කම පරිසරයේ ඉඳලා තමන්ගේ නිවාඩුව ගත කරලා යන්න පුළුවන්. ඒත් එක්කම හොඳ හොඳ ෆ්‍රෙෂ් ආහාර වේලක් හොඳ මාළු ටිකක් කාලා යන්න. එතකොට ඒ වගේ ඉන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් අනිත් එක ඔයගොල්ලන්ට ප්ලාන්ටේෂන් එකක් ඇතුලේ ගොඩක් වෙලාවට දැන් අද මේ තේවත්තක් ඇතුලේ ගිහිල්ලා ඔයගොල්ලෝ මේ තේවත්තේ ඇතුලේ වෙන දේවල් ගොඩක් වෙලාවට බැලෙන්නේ නැහැ. ඔයගොල්ලෝ තේ ටික අරන් බොනවා. නමුත් තේ ගල්ලා හදන්නේ කොහොමද කියන එක දකින්නේ නැහැ. ඒ වගේ තමයි ඔයගොල්ලෝ සමහරට ගෙදර ගිහිල්ලා පොල් ගෙඩිය පොල් ටික කනවා, පොල් සම්බෝලේ කනවා, පොල් තෙල් ගන්නවා. නමුත් ඒක මේ නීති එකක් කනවා වෙන්න පුළුවන්, යෝගට් එකක් කනවා වෙන්න පුළුවන්, සජි කනවා වෙන්න පුළුවන්. තමයි ඔයගොල්ලෝ මේ ක්‍රියාවලිය දකින්නේ නැහැ. ඒකෝද ඒක ඔයගොල්ලොන්ට ඒ ක්‍රියාවලිය දැකීමටම අපිට මෙතන අවස්ථාවක් සැලසලා දෙන්න පුළුවන්. ඉතින් ඒක මම හිතන්නේ ලොකු මේකක්. ඒ වගේම මේක ඇතුලේ තව අපි ආයුධ අවස්ථා උන්නත් නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා කවුරුත් කෙනෙක් කැමති නම් මේකේ වගා කිරීමේ සමානක් කරන අපි ඒව පවා ඉතින් මේ දැස්ටි කරන්න පුළුවන්. ඉතින් හොඳම අවස්ථාවක් තියෙන්නේ මේක අලුත්ම දෙයක්. ලංකාවටත් අලුත් දෙයක් මේක මේ ප්ලාන්ටේෂන් ටූරිසම් කියන එක. ඉතින් ඒක අපි පළාත සමාගම රජයේ සමාගමක් ඇතුළේ පටන් ගන්නවා. ඉතින් හැමදෙනාටම ආරාධනා කරනවා ඇවිල්ලා මේකේ සන්තෝෂ වෙලා නිදහසේ විඳලා යන්න එන්නේ කියලා. බොහොම ස්තුතියි. ඔන්න දැන් ඔයාලට හොඳ අවබෝධයක් එන්න ඇති මේ පළුගස්වැව වතුයායට ආවොත් මොනවද බලන්න තියෙන්නේ, ඒ වගේම මොනවද ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ කියලා. ඉතින් මේ හැම දෙයක්ම ඊටමත්ම ආසන්න දවසකදී හෙට අනිද්දාම ලෝකයට විවෘත වෙනවා. ඔන්න ඕගොල්ලන්ටත් පුළුවන් මේ හලාවත වතුයායට ඇවිල්ලා මේ කියන විදිහේ වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් ලබා ගන්න. මං ඔයාලට ගැරන් කරනවා ලංකාවේ වෙන කොහෙන්වත් ඔයාලට මේ වගේ එක්ස්පීරියන්ස් එකක් නම් ලැබෙන්නේ නැහැ. මේ වගේ වෙනස්ම විදිහේ අත්දැකීමක් ගන්න අනිවාර්යයෙන්ම හලාවත වැවිලි සමාගමට අයත් මේ පළුගස්වැව වතුයායට එන්න ඕනේ. හොඳයි, ඉතින් ඕකත් එක්ක මගේ හලාවත ටුවර් එක අවසන් වෙනවා. ඉතාමත්ම ආදරයෙන් මතක් කරනවා වීඩියෝ එකේ මුල ඉඳන් අගටම රැඳිලා හිටපු ඕගොල්ලන්ට බොහොම ස්තුතියි. ඒ වගේම තමයි තාම අපිව ෆලෝ කරලා නැත්නම් ෆලෝ කරන්න, අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. මේ වගේ තවත් වෙනස්ම විදිහේ වීඩියෝ එකකින් ඔයාලව හමු වෙනකන් ඔගොල්ලෝ හැමෝටම ජයග්‍රාහී අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.